බිට්කොයින් සම්බන්ධයෙන් අපි අන්තිමට වීඩියෝ එක කරනකොට බිට්කොයින් වල ප්‍රයිස් එක තිබ්බේ මෙන්න මේ ලෙවල් එකේ. ඉතින් එතනදී අපි ඇත්තටම කාරණා කිහිපයක් සම්බන්ධයෙන් කතා වුණා. ප්‍රධාන වශයෙන්ම මට අදහසක් තිබ්බේ ඇත්තටම ප්‍රයිස් එක සැලකිය යුතු විදිහට රීට්‍රේස් වෙන්න කලින් FGI එකේ මිඩ් ලෙවල් එක ටච් කරලා ඊට පස්සේ යට රීට්‍රේස් වෙයි කියලා. ඉතින් FGI එකේ මිඩ් එක තිබ්බේ 1,12,204න් විතර. එතකොට ප්‍රයිස් එක ඇත්තටම FGI එකේ මිඩ් එක ටච් කරන්න කලින්ම සැලකිය යුතු විදිහට රීට්‍රේස් වුණා. එතකොට අපි එතනදී කතා වෙච්ච තව ප්‍රධානම දෙයක් තමයි අපි දැක්කා පැය 4 chart එකේ FGI ඉන්ඩිකේටර් එකේ ආරකුරක් print වෙලා තිබ්බා. ඉතින් අපි කතා වුණා. එතකොට ওই ආරකුරේ low එක බැරි වෙලාවත් loss වුණොත් එහෙම අපි කිව්වා price එක retrace වෙන්න ඉඩ කඩක් තියෙනවා කියලා. ඉතින් එහෙම retrace වුණොත් එහෙම අලුතෙන් long positions වලට entries ගන්න පුළුවන් zone දෙකක් සම්බන්ධයෙන් අපි එතනදී කතා කළා. එකක් තමයි පැය support zone එක. ඊට පස්සේ පැය 4 support zone එක අපි මෙතන මාක් කරගෙන ඉන්න. ඉතින් ඇත්තටම පැය support zone එක break කරගෙන price එක පැය 4 support zone එකටම drop වුණා. ඉතින් පැය 4 support zone එක කවුරු හරි කෙනෙක් monitor කරගෙන හිටියා නම් එතනදී long trade එකකට entry එකක් ගන්න අවස්ථාවක් තිබ්බා. ඉතින් අපි කලින් වීඩියෝ එක කරනකොට මාක් කරගත්ත drawings මේකේ මේ තියෙන්නේ. price එක ඇත්තටම පැය 4 support zone එකට drop වුණාට පස්සේ එතනදී මම long entry එකක් ගත්තා. ඉතින් කලින් දවසේ අපි දැක්ක price එක පැය දෙකක් වගේ කාලයක් ඇතුළත විශාල ප්‍රමාණයකින් උඩට අප් වෙනවා. එතකොට දැන් කෙනෙකුට ඇත්තටම ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අපි zone දෙකක් සම්බන්ධයෙන් කතා කරලා long trade වලට entries ගන්න. එකක් තමයි පැය support zone එක. ඉතින් එතනදී පැය support zone එකේදී entry එකක් ගන්නේ නැතුව එයි මම පැය 4 support zone එකේදී long position එකට entry එකක් ගත්තේ කියලා කෙනෙකුට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට ප්‍රධානම හේතුව උනේ අපි පැය 4 chart එකට ගියොත් එහෙම ඉතින් අපි කිව්වා මෙතන පැය 4 ආරකුරක් හැදිලා තියෙනවා. ඒකේ low එක break වුණොත් price එක retrace වෙන්න පුළුවන් කියලා. අපි කලින් ගොඩක් අවස්ථාවල මතක් කරලා තියෙනවා FGI එකේ SR අකුරු හැදුනහම එහෙම හැදෙන ටයිම් ෆ්‍රේම් එකෙන් මිඩ් ලෙවල් එක දක්වා හෝ ප්‍රයිස් එක අඩුම තරමින් රීට්‍රේස් වෙන්න ඉඩ කඩක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපි හිතමු පැය 4 නම් R අකුරක් හැදුනේ. එතකොට ඉඩ කඩක් තියෙනවා පැය 4 මිඩ් ලෙවල් එක දක්වා හෝ ප්‍රයිස් එක රීට්‍රේස් වෙන්න. ඒ කියන්නේ අඩුම තරමින් මිඩ් එක දක්වා හෝ ප්‍රයිස් එක රීට්‍රේස් වෙන්න ඉඩ කඩක් තියෙනවා. එතකොට පැය 4 S අකුරක් නම් හැදෙන්නේ. එතකොටත් ප්‍රයිස් එක උඩට අප් වෙන්න ඉඩ කඩක් තියෙනවා. අඩුම තරමින් FGI එකේ මිඩ් එක දක්වා. ඒ කියන්නේ අනිත් ටයිම් ෆ්‍රේම් වලත් එහෙමයි. පැය chart එකේ R අකුරක් හැදුනොත් එතකොට ඉඩ කඩක් තියෙනවා පැය මිඩ් එක දක්වා ප්‍රයිස් එක රීට්‍රේස් වෙන්න. ඉතින් පැය support zone එකට ප්‍රයිස් එක රීට්‍රේස් වෙන්න කලින්ම පැය 4 R අකුරේ low එක break වෙච්ච නිසා එතනදී මට අයිඩියා එකක් තිබ්බා ගොඩක් දුරට ප්‍රයිස් එක පැය 4 support zone එක දක්වාම රීට්‍රේස් වෙන්න ඉඩ කඩක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේක පාවිච්චි කරලා short එකට entry එකක් ගන්නත් අවස්ථාව තිබ්බා කෙනෙකුට. එතකොට කොහොම නමුත් මම වැඩිපුර අවධානය යොමු කරගෙන හිටියේ අලුතින් long එකට entry එකක් ගන්න. ඉතින් පැය 4 support zone එකට price එක drop වෙලා ඊට පස්සේ පොඩි time frame bullish පැත්තට හැරුණාම මම එතනදී long trade එකට entry එකක් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි තව කලින් වීඩියෝ එකේදී මතක් කරපු ප්‍රධානම දෙයක් තමයි price එක FGI එකේ daily mid එක කිට්ටුවට අප් වුණොත් සහ විශේෂයෙන් මෙතනදී මම මතක් කළා මෙන්න මේ high stake out කරොත් එහෙම එතකොට අපිට වැඩි විශ්වාසයකින් short එකට entry එකක් ගන්න අවස්ථාවක් තියෙනවා කියලා. ඉතින් කලින් කරපු වීඩියෝ එක ආයෙසරයක් බැලුවොත් ඔයාලට පැහැදිලිව මේකෙදි මම ඒක මතක් කරනවා. ඉතින් අපිට පේනවා හරියටම මෙතන තිබ්බ මේ high stake out කරලා තමයි price එක සැලකිය යුතු විදිහට drop වුනේ. එතකොට ඇත්තටම මේ high stake out කරලා පැය chart එකේ මෙන්න මේ candle එක හැදුනාට පස්සේ ඒකේ low එක break වෙනකොට මම short position එකකට entry එකක් ගත්තා. ඉතින් ඒකේ stop loss එක මම මේ high එකට උඩින් දාගෙන හිටියේ. ඊට පස්සේ අද උදේ බලනකොට price එක සෑහෙන drop වෙලා ඉතින් සැලකිය යුතු ප්‍රොෆිට් එකක් ඒ පොසිෂන් එකනොත් ගන්න අවස්ථාවක් තිබ්බා. ඒ පොසිෂන් එක තව මම හෝල් කරගෙන ඉන්නවා. මෙතනදී ෂෝට් එකට එන්ට්‍රි එකක් ගන්න ප්‍රධාන වශයෙන්ම හේතුනේ එකක් තමයි අපි අර කිව්වා වගේ මේ හයි ස්ටේක් අවුට් කරපු එක. ඊට පස්සේ FGI එකේ daily mid එකට price එක අප් වීම. ඊට පස්සේ ඇත්තටම පැය chart එකේ සහ පැය දෙකේ chart එකෙත් මෙතන bearish divergence හැදිලා තිබ්බා. ඉතින් ඒ කාරණා නිසා තමයි මම මෙතනදී ෂෝට් එකට එන්ට්‍රි එකක් ගත්තේ. ඇත්තටම මේ up movement එකේ ඊට පස්සේ සිද්ධ වෙච්ච dump එකේ දෙකේම හරියටම ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න අපිට අවස්ථාවක් තිබ්බා. ඇත්තටම කලින් වීඩියෝ එක කවුරු හරි කෙනෙක් බැලුවා නම් එහෙම. එතකොට අපි දැනට තියෙන සිටුේෂන් එක මොකක්ද කියලා බැලුවොත් එහෙම දැනට මම මේ තියෙන drawings අයින් කරගන්නම්. අපිට පේනවා දැන් FGI එකේ සම්පූර්ණයෙන්ම resistance zone එකෙන් සෑහෙන rejection එකක් මේ candle එකත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම කලින් කරපු වීඩියෝ එකේ තව මතක් කරපු දෙයක් තමයි සමස්තයක් හැටියට මෙන්න මේ zone එකම තද resistance එකක් හැටියට වැඩ කරන්න පුළුවන් කියලා. එතකොට අපි එතනදි මතක් කළා මේ high එක break කරොත් තමයි කියලා daily chart එකේ market structure එකත් ආයෙසරයක් bullish පැත්තට හැරෙන්නේ. එතකොට එහෙම වුණොත් තමයි කියලා අපිට උඩ level වලට price එක යයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් දැනට අපිට පේනවා පැහැදිලිවම
රිජෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ අතරම අපිට පේනවා දැන් මෙතන හයි එකක් හැදුවා. ඊට පස්සේ ඒකට යටින් මෙතන හයි එකක් හැදුවා. ඊට පස්සේ මෙතන හයි එකක් හදන්න ඉඩ කඩක් තියෙනවා. ඇත්තට මේ හයි එකට යටින්. ඉතින් තවම ඇත්තටම හරියටම හයි එකක් හදලා නැහැ. ඒකට හේතුව මේ කැනල් එකේ ලෝ එක බ්‍රේක් වෙලත් නැහැ. ඊට පස්සේ කලින් දවසේ ක්ලෝස් වෙච්ච කැනල් එකේ ලෝ එක තවම බ්‍රේක් වෙලත් නැහැ. ඒ ලෝස් බ්‍රේක් වුණොත් එහෙම එතකොට මෙතන හදන හයි එකත් ඇත්තටම ලෝ හයි එකක් හැටියට තමයි හදන්න ඉඩ කඩක් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි බලමු කලින් දවසේ කැනල් එකේ ලෝ එකයි ඊට පස්සේ ඊට කලින් දවසේ කැනල් එකේ ලෝ එකයි දෙකම එකම මට්ටමින් වගේ තියෙන්නේ. එතකොට ඒ ලෝස් බ්‍රේක් වෙයිද කියලා. ඉතින් එහෙනම් බ්‍රේක් වුණොත් ප්‍රයිස් එක තව දුරටත් යටට එමේ ඉඩ කඩක් තියෙනවා. ඒකට හේතුව දැන් කලින් දවසේ කැනල් එකත් ඇත්තටම සෑහෙන බේරිෂ් ප්‍රෙෂර් එකක් පෙන්වන කැනල් එකක්. මොකද ප්‍රයිස් එක ගොඩක් උඩට අප් වුණා. නමුත් ඒ අප් වෙච්ච මූවමන්ට් එක සම්පූර්ණයෙන්ම වොෂ් අවුට් කරලා දාලා තියෙනවා කලින් දවසේ කැනල් එකකින්. ඉතින් ඒ අතරම අපිට පේනවා කලින් දවසේ කැනල් එකකින් ඊට කලින් දවසේ කැනල් එකේ බොඩි එක සම්පූර්ණයෙන්ම වහගෙන තමයි මේ කැනල් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. එතකොට ඒක බේරිෂ් එන්ගල්ෆින් කැනල් එකක් වගේ. ඉතින් මෙතන පොඩි වාසියකට තියෙන්නේ මේ කැනල් එකේ ලොකු වික් එකක් හදලා තියෙන එක උඩට. ඉතින් ගොඩක් අවස්ථාවල වික්ස් ෆීල් කරන්න පුළුවන්. ඉතින් ඒක කොයි වෙලේ සිද්ධ වෙයිද කියලා අපිට කියන්න බෑ. නමුත් ගොඩක් වෙලාවට මෙතන මේ කැනල් එකේ වික් එකත් ඉදිරි දවස්වලදී ෆීල් කරන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඩේලි chart එකේ ඔය සිටුේෂන් එක තමයි දැනට තියෙන්නේ. අපිට මේ අතරම පේනවා ඩේලි සපෝට් එක 1,7367.5න් තියෙනවා. ඉතින් හරියට මේ ඩේලි සපෝට් ලෙවල් එකත් එක්ක තමයි මේ කැනල් වල ලෝස් කන්ෆ්ලුවන්ස් එන්නේ. ඉතින් ඒක නිසා අතර මේ කැනල් එකේ ලෝ එකයි මේකේ ලෝ එකයි ඊට පස්සේ මේ සපෝට් එකයි කියන තුනම අපිට මොනිටර් කරගෙන හිටිය හැකි. ඊට පස්සේ අපි පැය 4 chart එකට ආවොත් එහෙම අපිට පේනවා දැන් කලින් ක්ලෝස් වෙච්ච පැය 4 කැනල් එකත් එක්ක මේ ට්‍රෙන්ඩ් එක ආයසරයක් බේරිෂ් පැත්තට හැරිලා තියෙනවා. අපිට රෙසිස්ටන්ස් zone එකක් ඒක නිසා උඩින් මාක් කරගත්ත හැකි. ප්‍රයිස් එක උඩට අප් වුණොත් අපිට මේ zone එක පාවිච්චි කරන්න පුළුවන් ෂෝට් එන්ට්‍රීස් ලබා ගන්න. අපි ඊට පස්සේ පැය chart එකට ගියපුවාම අපිට පේනවා දැන් අපිට රෙසිස්ටන්ස් zone එකක් පැය chart එක පාවිච්චි කරලත් හැඳගත්ත හැකි. එතකොට ඒකේ කොටසක් පැය 4 රෙසිස්ටන්ස් zone එක එක්කත් කන්ෆ්ලුවන්ස් වෙනවා. ඉතින් මෙතනදී ඇත්තරම පැය chart එකේ අපිට වැදගත්ම ඒරියා එකක් හැටියට ගන්න ඉඩ කඩක් තියෙන්නේ ඇත්තරම කලින් සිද්ධ වෙච්ච මෙන්න මේ කොන්සොලිඩේෂන් ඒරියා එක. එතකොට සෑහෙන කාලයක් ඇත්තටම මේ ලෙවල් එකේ ප්‍රයිස් එක කොන්සොලිඩේට් වෙලා තමයි ඊට පස්සේ ලොකුවට ප්‍රයිස් එක උඩට මූව් වුනේ. ඉතින් ඒක නිසා අපිට මේ ඒරියා එක එතකොට අපිට ඒක ওই විදිහට මාක් කරගත්ත හැකි. ඉතින් අපිට පේනවා දැන් ඇත්තටම අවස්ථා ගොඩකදී ඔය zone එක ටච් කරලා තමයි ප්‍රයිස් එක උඩට අප් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනත් එහෙමයි ඊට පස්සේ මෙතනත් එහෙමයි මෙතනත් එහෙමයි. දැනට 3 පාරක් විතර මේ zone එක ආයෙ ටච් කරලා තමයි ප්‍රයිස් එක උඩට මූව් වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රයිස් එක ආයෙසරයක් ওই zone එකට ඩ්‍රොප් වුණොත් එහෙම අපිට එතනදී අලුතින් long entries හොයන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙතන හදලා තියෙන මෙන්න මේ loss අපිට පේනවා එකම level එකේ වගේ තියෙන්නේ මේ loss සේරම. එතකොට ඉස්සෙල්ලා ওই loss take out කරොත් එහෙම take out කරනකොට බැරිලා divergence වගේ දේවල් හදලා තිබ්බොත් පොඩි time frame වල සහ ඊට පස්සේ පොඩි time frame bullish පැත්තට හැරුණොත් එතකොට අපිට ඇත්තටම මේ zone එකේදී අලුතින් long entries වලට consider කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අලුතින් long කරන්න මම monitor කරගෙන ඉන්නේ මෙන්න මේ zone එක ප්‍රධාන වශයෙන්. ඉතින් ඔක බැරි වෙලා loss වුණොත් එහෙම loss වෙලා ඔක resistance එකක් හැටියට වැඩ කරොත් දැන් කලින් මේක support එකක් හැටියට අවස්ථා ගොඩකදී වැඩ කරා. එතකොට මේක break වුණාට පස්සේ මේක ආයසරයක් resistance එකක් හැටියට වැඩ කරලා මේකෙන් reject වුණොත් එහෙම price එක ගොඩක් යටට dump වීමේ අනතුරක් එනවා. එතකොට මේ සිටුේෂන් එක සම්බන්ධයෙන් උත් අවධානය යොමු කරගෙන ඉන්න කොහොම නමුත් අපිට ගොඩක්ම වැදගත් සපෝට් ඒරියා එකක් හැටියට අපිට දැනට සලකන්න පුළුවන් මෙන්න මේ ඒරියා එක. එතකොට ප්‍රයිස් එක ඇත්තටම ඉස්සෙල්ලා මේ zone එකට ඇවිල්ලා හෝ එන්නේ නැතුව ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ zone එකට ඇවිල්ලා අප් වුණොත් අපිට long entry එකකුත් ගන්න පුළුවන්. ඉතින් ප්‍රයිස් එක මේ zone එකට එන්නේ නැතුවම උඩට අප් වුණොත් එහෙම එතකොට අපිට මේ මාක් කරගෙන ඉන්න zone දෙක පාවිච්චි කරන්න පුළුවන් අලුතෙන් short entries ගන්න. ඉතින් ඇත්තටම මගේ වැඩිපුර අද දවසේ නැඹුරුවක් තියෙන්නේ මේ zone එකට ප්‍රයිස් එක අප් වුණොත් short කරන්න. එතකොට එහෙම short කරනකොටත් ප්‍රයිස් එක මෙතන මෙන්න මේ zone එකට ආවොත් එහෙම ඒ කියන්නේ 1,10,256 ඉඳන් ඊට පස්සේ 1,11,058 වගේ තියෙන zone එකට ආවොත් එහෙම එතකොට වැඩි විශ්වාසයකින් short position වලට entries ගන්න පුළුවන්ද කියලා මම බලනවා. එතනදී අනිවාර්යයෙන්ම පොඩි time frame bearish පැත්තට හැරෙන්න ඕනේ. ඊට පස්සේ divergence වගේ දේවල් තියෙනවා නම් අපිට වැඩිපුර විශ්වාසයකින් short වලට consider කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් price එක එච්චර උඩට අප් වේද නැද්ද කියලා මට 100%ක් කියන්න බෑ. සමහර ලාවට විනාඩි 15 මේ resistance zone එකට ඇවිල්ලා dump වෙන්නත් ඉඩ කඩක් තියෙනවා. ඉතින් එතකොටත් කෙනෙකුට short එකකට consider කරන්න පුළුවන්. නමුත් එතනදී risk එක වැඩි. ඉතින් risk එක අඩුයි මේ වගේ level එකකට price එක up වුණොත් එහෙම. ඉතින් ඒක නිසා කොහොමදත් ඔය zone කිහිපේ මම monitor කරගෙන ඉන්නවා. විනාඩි 15ත් මේ level එක අපිට monitor කරන් ඉන්න පුළුවන්.
වැඩිපුර රිස්ක් එකක් ගන්න කෙනෙකුට ෂෝට් වලට එන්ට්‍රීස් ගන්න. ඉතින් අපිට මෙතන ඇත්තටම පැය 4 chart එකේ පොඩි වාසියකට තියෙන්නේ මෙතන හදපු ඩයිවර්ජන්ස් එකත් එක්ක ප්‍රයිස් එක උඩට අප් වෙනකොට අපිට පේනවා දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. මෙතන හයි එකක් හැදුවා, ඊට පස්සේ මෙතන ලෝ එකක් හැදුවා, ඊට පස්සේ මෙතන හයි එකක් හැදුවා, මේක බ්‍රේක් කරගෙන දැන් මේ සිද්ධ වෙච්ච ඩ්‍රොප් එකේදී අපිට පේනවා මෙතන ලෝ එක තවම බ්‍රේක් කරලා නැහැ. ඉතින් ඒක වාසියකට තියෙනවා තවම. එතකොට ඒක නිසා ප්‍රයිස් එකට ඇත්තටම දැන් මේ ලෝ එක බ්‍රේක් කරන්න නැතුව හෝල් කරගත්තොත් ඉඩකඩක් තියෙනවා තවමත් උඩට අප් වෙලා මේ හයිස් ටේක් අවුට් කරන්න. ඉතින් ඒ සිටුේෂන් එකක් තියෙනවා. එතකොට ওই දේවල් කිහිපෙම අපි මොනිටර් කරගෙන ඉමු අලුතෙන් ට්‍රේඩ් ගන්න. ඊට පස්සේ විනාඩි 15 chart එකට ආපුවාම ඇත්තටම මම දැකපු තව දෙයක් තමයි මෙතන දැන් මේ හැදෙන පැටර්න් එක කෙනෙකුට ඩබල් බොටම් පැටර්න් එකක් වගේ කියලා කන්සිඩර් කරන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකටම තව එක සාධකයක් තියෙනවා. ඉතින් ඒ තමයි දැන් මෙතන ප්‍රයිස් එක එකම වගේ ලෙවල් එක තිබ්බට අපිට පේනවා RSI එක මෙතනදී සැලකිය යුතු විදිහට උඩින් තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙතන ඉඩකඩක් තියෙනවා බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හදන්න. ඉතින් එහෙම බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදුවොත් එහෙම අඩුම තරමින් මේ සෝන් එකට හෝ ප්‍රයිස් එක අප් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අර දැනට මාක් කරගෙන ඉන්න පැය සහ පැය 4 රෙසිස්ටන්ස් සෝන් දක්වාම ප්‍රයිස් එක අප් වෙන්න ඉඩකඩක් තියෙනවා. අපිට විනාඩි 15 රෙසිස්ටන්ස් එකත් බ්‍රේක් කරගන්න පුළුවන් වුණොත්. එතකොට ඉතින් ඒක පාවිච්චි කරලා දැනට තියෙන ලෙවල් එකේදී කවුරු හරි කෙනෙක් ලොන් එකට එන්ට්‍රි එකක් ගන්නවා නම් හරියට ස්ටොප් ලොස් එකක් දාගන්න වෙනවා. මොකද කලින් දවසේ කැන්ඩල් එකේ තියෙන බේරිෂ් ස්වභාවයත් එක්ක සෑහෙන රිස්ක් එකක් තියෙනවා එකපාරට මෙතනදී ලොන් ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න එකේ. ඉතින් එහෙම එන්ට්‍රි එකක් ගත්තොත් එහෙම ඒක ස්කාල්ප් එකක් හැටියට තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ මේ සෝන් එකේදී සහ මේ සෝන් වලදී ප්‍රොෆිට් ගන්න එක තමයි ආරක්ෂිතම දේ. කවුරු හරි කෙනෙක් එන්ට වුණොත් එහෙම. ඉතින් වැඩිපුර විශ්වාසයකින් ඇතරම ලොන් ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න පුළුවන් මේ ලෝස් ටේක් අවුට් කරලා මේ හරියදී ඩයිවර්ජන්ස් වගේ දේවල් හදලා ඊට පස්සේ ප්‍රයිස් එක බුලිෂ් පැත්තට ෆ්ලිප් වුණොත්. ඉතින් ප්‍රධාන වශයෙන්ම මම ලොන් ට්‍රේඩ් වලට එන්ට්‍රීස් ගන්න එක තමයි මොනිටර් කරගෙන ඉන්නේ. මොකද කලින් ගොඩක් අවස්ථාවල සපෝට් හම්බෙච්ච ඒරියා එකක් සහ මෙතන සෑහෙන කාලයක් අපි අර කිව්වා වගේ කොන්සොලිඩේට් වෙලා ප්‍රයිස් එක උඩට අප් වෙච්ච ලෙවල් එකක්. එතකොට හවස් වෙනකොට ওই සිටුේෂන්ස් වෙනස් වුණොත් එහෙම මම තව අප්ඩේට් එකක් දෙන්න බලන්නම්. ඉතින් මොකද මාකට් එක ගොඩක් මූව් වෙන්න පටන් ගන්න ඇමරිකාවේ මාකට්ස් ඕපන් වුණාම ස්ටොක් මාකට්ස් ඊට පස්සේ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන සෙෂන්ස් වගේ දේවල් ඕපන් වුණාම තමයි ගොඩක් වෙලාවට මාකට් එකේ සැලකිය යුතු මූව්මන්ට් සිද්ධ වෙන්නේ. දැන් මේ සිද්ධ වෙච්ච හැම මූව්මන්ට් එකක්ම ඇත්තටම ඇමරිකාවේ මාකට් ඕපන් වෙලා තියෙනකොට සිද්ධ වෙච්ච දේවල්. මොකද විශාල වශයෙන් මුදල් සංසරණය වෙන්නේ ඇත්තටම ඇමරිකන් මාකට් වල. ඉතින් ඒක නිසා හවස් වෙනකොට තමයි ගොඩක් වෙලාවට මූව්මන්ට් සිද්ධ වෙන්න ඉඩකටක් තියෙන්නේ. එතකොට ඒක නිසා හවස් වෙනකොට සිටුේෂන් එක වෙනස් වුණොත් මම අලුතෙන් අප්ඩේට් එකක් දෙන්න බලන්නම්. දැනට අපිට ওই කාරණා ටික මොනිටර් කරගෙන ඉන්න පුළුවන් අලුතෙන් ට්‍රේඩ් එන්ට්‍රි ගන්න. ඊට පස්සේ අපිට තව ප්‍රධාන වශයෙන් මොනිටර් කරගෙන ඉන්න පුළුවන් දෙයක් තමයි දැන් ප්‍රයිස් එක උඩට අප් වෙනකොට අපිට පේනවා මේ ලෙවල් එකෙන් රිජෙක්ට් වෙනවා. ඉතින් ප්‍රයිස් එක යටට ඩම්ප් වෙනකොට අපි මෙතන මේ මාක් කරගෙන ඉන්න ඒරියා එක සපෝට් එකක් හැටියට දිගටම වැඩ කරනවා. ඉතින් ප්‍රයිස් එක ඒක නිසා අපිට පේනවා මේ ඒරියා එක ඇතුලේ කොන්සොලිඩේට් වෙනවා දැන් සෑහෙන කාලයක් තිස්සේ. මෙතන සිද්ධ වෙච්ච මේ ඩම්ප් එක අපිට ඇත්තටම ওই රේන්ජ් එකෙන් සිද්ධ වෙච්ච ඩීවියේෂන් එකක් හැටියට සලකන්න පුළුවන්. ඉතින් ඩීවියේට් වෙලා සැරයක් උඩට ගිහිල්ලා ප්‍රයිස් එක මේක ඇතුලේ කොන්සොලිඩේට් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම ඒක නිසා ඉදිරි සති කිහිපය ඇතුළත ප්‍රයිස් එක අපි මාක් කරගත්ත මේ ලෙවල් දෙක අතර කොන්සොලිඩේට් වෙන්න පටන් ගත්තොත් එතකොට ඕල්ට් කොයින් වලට යම් කිසි සහනයක් හම්බෙන්න පුළුවන් උඩට අප් වෙන්න. විශේෂයෙන්ම යටින් මේ ලෙවල් එක බ්‍රේක් වෙන්නේ නැතුව කොන්සොලිඩේට් වෙන්න පටන් ගත්තොත් එහෙම අපිට විශේෂයෙන්ම ඉතීරියම් බිට්කොයින් chart එක මොනිටර් කරගෙන ඉන්න පුළුවන් ඒ කාලය ඇතුළත. අපි අර කලින් කියපු ලෙවල් එක බ්‍රේක් වුණොත් එතකොට අපිට වැඩිපුර ඕල්ට් කොයින් ට්‍රේඩ් වලට එන්ට්‍රීස් ගන්න අවස්ථාවක් උදා වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අපි ඉතීරියම් BTC chart එක දාගත්තාම ප්‍රයිස් එක තවමත් තියෙන්නේ පැහැදිලිව මේ ලෙවල් එකට යටින්. ඉතින් අපි දැක්කා බිට්කොයින් වල ප්‍රයිස් එක ඩ්‍රොප් වෙනකොට ඕල්ට් කොයින් ඊට වැඩිය සෑහෙන ඩ්‍රොප් වෙනවා පහුගිය දවස්වල දිගටම. ඉතින් මේක අප් ට්‍රෙන්ඩ් එකකට shift වුණොත් එහෙම විශේෂයෙන් daily chart එක වගේ එතකොට ඕල්ට් කොයින් සැලකිය යුතු විදිහට අප් වෙන්න පුළුවන්. අපි අර දිගට මතක් කරන විදිහට එහෙම සිද්ධ වෙන්නේ නම් බිට්කොයින් වල ප්‍රයිස් එක ලොකුවට ඩම්ප් වෙන්නේ නැතුව කොන්සොලිඩේට් වෙන්න ඕනේ. ඉතින් කොන්සොලිඩේට් වෙන්න ඇතරම දැනට රේන්ජ් එකක් හදලා තියෙනවා. අපි බලමු ඒක හෝල්ඩ් කරගෙන ඉන්න අවස්ථාවක් තියෙද කියලා. එතකොට ওই කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ. පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.